දකුණේ උඹලට පිස්සුද බං? ගෙදර තියෙන හාල් පොල් ටික ආධාර විදිහට දීලා රස්සාවක් කරන්න නැතුව බෝට්ටු අරගෙන ඇවිල්ලා මිනිස්සුන්ට ලංකාවේ හැමතැනම උදව් කරලා තමන්ගේ ආධාර ටික බෙදලා දීලා තමන්ගේ ජීවිතය අවදානමට අරගෙන අනිත් මිනිස්සු වෙනුවෙන් වැඩ කරලා අන්තිමට දකුණේ වූ මේ කොහෙවත් යන යුන්ගෙන් ගුටි කණ්ඩත් ඕනි. බං මේ මහමුහුදත් එක්ක 365 දවසෙම දඟලන උන්ට මේ ගම් වතුර කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. පුතේ මම දන්න වැඩියෙන්ම ඉවසන වැඩියෙන්ම ආතල් ගන්න වැඩියෙන්ම අනිත් මිනිස්සයාගේ දුක දැනෙන අනිත් මිනිස්සයා වෙනුවෙන් වැඩිම උදව් කරන ඒ වගේම අසාධාරණයක් වුණොත් මරාගෙන මැරෙන්න හරි එනේ වූ ඉන්නේ දකුණේ. ළමයි ඔය දකුණේ වූ දැන් කීල්ස් එකෙන් මස් ගත්තට කලින් දඩේමේ ගිහිල්ලා මස් වාගත මිනිස්සු